ටාටා IPL 2026 තරඟාවලියේ තවත් එක් තීරණාත්මක තරගයක් වන රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය බැංගලෝරෙහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා. කාසිය වාසී ජයග්‍රහණය කළ දිල්ලි නායක අක්සාර් පටෙල්ගේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පැමිණි RCB පිටිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩළු 8ක් බිඳවැටි ලකුණු 175ක් ලබා ගැනීමට සමත් වුණා. කෝලි හා පිල් සෝල්ට් ආරම්භක පිටිකරු යුගලයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වුණත් දිල්ලි කැපිටල්ස් පන්දුයවන්නන්ගේ සාර්ථක පන්දුයැවීම හමුවේ RCB පිටිකරුවන්ගේ දල ලකුණු වේගය ඒකාකාරීව පවත්වා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමේ පැතුම් නිසංක ඇතුළු මූල පෙළ පිටිකරුවන් තිදෙනාම RCB පන්දුයවන්නන්ගේ ප්‍රබල පන්දුයැවීම හමුවේ ඉතාම ඉක්මනින් දැවී යනවා. පැතුම් නිසංකාද එක ලකුණකට දැවී යද්දී KL රාහුල් හුදෙකලා ඉනිම ක්‍රීඩා කරමින් දිල්ලි ඉනිම ගොඩනැගීමට සමත් වෙනවා. කෙසේ නමුත් අවසන් පන්දුවාරයේ ඩේවිඩ් මිලර් හා ක්‍රිස්ටන් ස්ටබ් එක්ව ගොඩනැගූ වේගවත් ප්‍රහාරයක් හමුවේ පන්දුවාර 19යි පන්දු 4කින් ඉලක්කය සපුරා ගැනීමට දිල්ලි කණ්ඩායමට හැකියාව ලැබෙනවා. ඒ අනුව පස් වතාවක් අකණ්ඩව තම මව ක්‍රීඩාංගණයේදී තරග ජයග්‍රහණය කරමින් සිටි RCB කණ්ඩායමේ ජයග්‍රහයේ ගමන අදින් එසේ අවසන් වුණා. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.